හරි මේ සැරේ ඔඩවැලි විභාගයේ නංගිලා මල්ලන්ට පොඩි ෂෝට් වීඩියෝ ටිකක් ගේනවා. ඊටාම කෙටියෙන් දැන් මේ හදන්න යන්නේ 2023 ඒ කොටසේ දෙවෙනි එක. හරිද? එතකොට ඒකේ තියෙනවා මේ වගේ ත්‍රිකෝණයක් දීලා ඒ ත්‍රිකෝණේ AB පාදේ දික් කරලා තියෙනවා. ඒකේ එළිය මේ බාහිර කෝණය ඇවිල්ලා 120යි ඇතුලේ අභ්‍යන්තර කෝණය x කියලා දීලා තියෙනවා. මෙතන 2x කියලා දීලා තියෙනවා. මේක x තමයි අහන්නේ. x කියන එක තමයි අහන්නේ. හරිද? ඒකේ ප්‍රමේයයක් තියෙනවා. මේ ත්‍රිකෝණයක මේ පාදයක් දික් කිරීමෙන් තියෙන මේ එළියේ තියෙන බාහිර කෝණය හරිද? මේ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෝණ ප්‍රතිවිරුද්ධ අභ්‍යන්තර කෝණවල එක ඓක්‍යයට සමානයි. හරිද? ඒක හරියට කිව්වොත් එහෙම ත්‍රිකෝණ පාදයක් දික් කිරීමෙන් බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ ඓක්‍යයට සමාන වෙයි. අන්න ඒ ප්‍රමේය තමයි මේකට දාන්නේ. හරිද? එතකොට අපි මොකද්ද කොහොමද කරන්නේ? එතකොට මේ කෝණය සමානයි කියනවා අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණවල ඓක්‍යයට. අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ. අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ කියන්නේ මෙන්න මේ දෙක. මෙතන තියෙන කෝණයට අභ්‍යන්තර ප්‍රතිවිරුද්ධ කෝණ. ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ ඓක්‍යය. ඒක 2x උයි ධන x කියන එක තමයි අහන්නේ. ඒක මෙතන 2x ධන x කියන්නේ 3x. මෙතන 120 x මේ පැත්තේ තනි කර ගන්නවා. ಗುಣ කිරීමක් කරගෙන මේ පැත්තට බෙදීමක් වෙනවා. 120 බෙදීම 3. කියන්නේ 120 3ෙන් බෙදුවාම 40යි. අංශක 40යි කියලා තමයි එන්නේ.